කොහිල තක්කල්ලි කතුරු බුරුම් මේ කවුද? මේවා දකිද්දි කපෝ ගොලප්පු වෙලා කපෝ තියෙනවා ඈ අනේ මන් දන්නේ දෙයියෝ කපෝ කෝපු කරනවා දෙයියෝ මට පුළුවනි මගේ නෝටිය පාරණ්ඩු කරන්න ගැස්සෙන මගේ ඉඟ අතර ඩිස්කෝ නටන්න ඔබ එනවද මගේ පාලු කතර තනියම කන්න තුටු තායි ඉඳලම නලවලා පින්නුවේ තාලේ මේක මීට වඩා බලන්න දෙයක් නැහැ කොහොමත් මේක ඔක්කොම පර්ෆෙක්ට් මීට වඩා මේක බලලා බොරුවට මට කමෙන්ට් දෙන්න දෙයක් නැහැ මම සංගීත ගැන මෙලෝ හතර පහ මගුලක් දන්නේ නැහනේ මම නැටුම් කරේ මට ඒකින්ද මේක දෙන්න සමහරට බලමු කමෙන්ට් දාපු අය සමහරට විතර සංගීත කරපු අය ඇති මොකද්ද ඒ මගේ ශිෂ්ටයවදී ලස්සන පොඩි ඇස් දෙක වගේ කියන්නේ අයියෝ පුදුම වල් කාල කන්නේ හිත් මුණ්ඩද වඩික පටුනට දාන මේකප් එකක් මේ වගේ ඒ ඇත්තටම වලිග පටු දාන්නේ මේ මේකප් එක තමයි ඈ මේ මොකද්ද මේ ලැට් එකේ මොකද කරන්නේ මොකද්ද टॉयलेट ओ मेरे वेंडी वाला मुंह पूरा गीला let love that's a real love ope amma oh, ik kan ook moeten. Boogies. ලංකාවේ TikTok කරන හත්ත ගොන් කපල් එකක් වගේනේ. මල්ලි හරි මල්ලි. දැන් මල මගුල මෙහෙම මගුල් කරද්දි එකපාරටම දොර අරගෙන සාරංග හාවික්කයක් අරගෙන බැරි කමකුත් නැහැ හොඳේ. එහෙම නොත් නම් ඉතින් කේස් සෝමාලි කරන්න වෙන්නේ නැහැ. මොකද ඔක්කොම උස්දාලා කඩාගෙන යනවනේ. ඒකට කෑම දූෂකයෝ හැමතැනම කාම සූත්‍ර ඩොනට් මූ ජලබීතික හැදෙන බල්ලෙක්ද නැත්තම් ජලබීතික හැදෙන බල්ලෙක් මූ කාලද අපෝ බොහොම අසීලාචාර ඩොනට් කෑමක් අයියේ මොකක්ද අයියේ උසුමකි නට්ටු තම කෙල්ලවය දන්න ඔන්නට චුදාද අමුතු ආතල්ලයක් කෙන එක තැනකද හරිද ම වාල්ඩ කිය එක තැනකද අමුතු ආතල්ලක් දොරද වෙලා හරිම ජෝලි ඇත්තට වාල්ඩ වෙනද චුදාද මතන්න අවන දන්න කවරේම විස්තර දන්නගෙනක්කන අනි කොමෙන්ට ඇදන්න ඇත්තනම නිසංසල සඳහා ඔබ කතා කලාරම් මැනිකේ කියා මට මම මුතු මැනිකේ ඔබට විතරම විතරයි රම් මැනිකේ නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක් සුපිරි ෂවුට් අවුට් එකක් දෙන්න ඕන අනිවාර්යෙන්ම බලමු කොහේ හරි ලින්ක් එකක් හරි තියෙද කියලා ලින්ක් එකක් නැහැ මම දැන් YouTube channel එක කරේ මොකද තියෙද කියලා තියෙනම් හොයාගෙන ගිහිල්ලා subscribe කරන්න follow කරන්න සුපිරි voice එකක් සුපිරි පංකාදු පහයි ඉන්ටර්වල් එකේදී බත් එක දිගහරපු ගමන් chicken කෑල්ල ගත්ත එක වරම ගත්තා වගේ අරන් දුවනවා ඇත්තම ඒ කාලේ බිත්තර එහෙම ගිලිනවා ඒ කාලේ හොඳට බිත්තර ගිලපු කෙල්ල තමයි දැන් හොඳටම ඒකයි මොකද්ද අඩෝ
මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ගොම් මෝඩ පෝස්ට් දාන්න එපානේ. මෝඩ පෝස්ට් දාන අය අයින් කර. නෑ අයින් කරන්නේ නෑ. අයින් කරන්නේ හරිය නෑනේ. මෝඩ පෝස්ට් දාන්න එපා. අප්පට මූයක්. පාරේ යනවා චිල් එකේ. පොලිසිය අත දානවා. පහක් දානවා. මේමයි මේ පිටරට ඕව කරාට තවනක ෂූට් එකක් කරන උඹලා මේව කරන්න ගිහිල්ලා රටේ නැති නටුරක් ගන්න එපා හොඳේ. මල්ලි හරි මල්ලි. මේ මොකද්ද 20s දිලිසෙනවා හොඳට රැලි නෑ මට සුමුදු පොලිස් 30s පොඩ්ඩක් රැලි ගිහිලා පොඩක් වක වෙලා පොඩක් තැයිල වගේ පොඩි වයිබ් එකක් තියෙනවා හම්බොට්ට 40s අතර මිරිස් කරලක් වගේ තෙරෙන්චි වෙලා ගෝනි බිල් එකේ ජුණ්ඩා පොල්ලොරියකට අහු වෙලා වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ දැන් මාර්කේස් මේ ඇත්තටම එහෙමද දැන් මම තාම බේරලා ඉන්නවා 30 සෙට් එක පොඩ්ඩක් 40 සෙට් එක ගොඩක්ම වෙලා මම නම් හිතන්නේ මේක බොරු වෙන්නේ නැති ඕන තරම් සුපීරි වැන්ඩෝ ඉන්නවා 40 50 මැච් එක ගන්න නැද්ද මාව ඇහෙනවද ඕහෝ කවුරුත් ඉන්නවද මටත් ඉඩක් තියනවද මගේ කාල කපන්න තැනක් තියනවද ආතල් ටික්ටොක් එකක් වගේනට ඒක ඉමෝෂනල් ටික්ටොක් එකක්. ඒක මම ඒකට hina වෙන්නෙත් නැහැ මොකද කියන්නෙත් නැහැ මම ඒක ගැන වැඩි අවධානයක් දෙන්නෙත් නැහැ. අපි ඒක ස්ක්‍රෝල් කරලා ඊළඟට නඩු දාන්න ඕන මුන්ට. මොකද්ද? සිටින්නේ බල හදේ ආදරේ යමේ මේ සාදයේ ආවේ ගියේ පාවේ ගියේ ආරාධනා පා මල්සිනා පා ආවස් ඔය ආදරේ ආසම वाला දැතේ දිලා මේ සිතරේ ආමේ मेरे आमे में सादये गिरा में पावे පින් එක බලලා විසින් නැද්ද? පින් එක ගැන 500 විතර. අපිට තියෙනවා මේ වගේ වුණා. මේවා යනවා අයියවෙල්ලා. මේ තමන්ට තියෙන එක තමන්ට රත්තරන් තමයි. ඒක තමන්ගේ අතලේ තමන්ට කරනවා කාටවත් මුකුත් කියන්න බෑ ෆ්‍රොම්බල් කරත්ත බල ගහලා. අදාළ නෑනේ. අදාළ නෑ තමන්ගේ සල්ලි තමන්ට තියෙන වාහනේ තමන් හැඩ කරගත්තා. නොයිස් මල්ලි. මං කියන්නේ කේස් එකක්ම නෑ. උඹේ කොල්ලම්බ එදා ඉඳන් හැමදාම Yeah. දෙපිට ගල්ලා කොන්න Yeah. හැංගිය තිබ්බ හැමදාම අද වාස්සේ කොන්න කොන්න එක. තරපු කෙදේ ගාවල පල හැම ලිව්ව මම පොතක. මොකක්ද ගහපෙන මුනියල් ඉන්න දුවලා මම උඹලා වගේ නේ වඩි බබ නිස් කලගුණ පස්සේ පන්නයි. අපේ ණය තේරන හා. පොඩි කාලේ හා. විභාගෙ ලිව්වා හා. විලාස්ති අදු කාලේ විභාගෙ ලිව්වා කාලේ ඉහලින්ම කැටි කාලේ දැන් නම් දෙතුන් පාරම කට්ටෙක් ගහගෙන. මේ ඉත පසුතැවිල්ලක් නෑ. විඳ ජීවිතේ. තියවි මගේ නම මගේ හෙල රැක් පොතේ. මරු ස්පේෂල් එක්ස්ප්‍රෙෂන්ස් රයිමිං කොර හොඳේ මෙහෙමනේ ඔය සමහරේ මේ වගේ ඔට එක එක කතා කියන කුණු කතා කියනවා කැත කතා වැඩක් නෑනේ 2000 පස්සේ කියලා මේ පොඩි උන්ට බයි. ඔහෙල ඒ කාලේ කරපුවා අපේ අම්මා ඉකල කැමරා තිබුණ නැති හින්දා තමයි ඔහෙල බේරලා ඉන්නේ. නැත්තම් ඔහෙල කරපුවා මේවයි සමාජගත කරොත් එහෙම පුකේ දත් වලින් hina වෙන්න වෙයි. හොඳයි. අනේ හත්තිලා උගේ. හොල්මන් ෆිල්ම් එකක් තනියම බලලා බහේ ගැහි කාමරෙන් එළියට එද්දී ඇඳන් හිටපු ඇඳුම දොරේ කොක්කේ පැටලුණාම අක්සබතා බුම්මට නෙව ආකසට්ටා චබුම්මට මං අහලා තියෙන හොල්මන් නාන කාමරවල වැඩියෙන් ඉන්නේ කොහොමද හෙළුවෙන්න ආද්දි බලන් ඉද්දී ඒකට මම ඒකින්ද නිතරම පොඩි ෂෝටක් කරියන්න එකට තමයි නාන්නේ. ඔව් මම නම් කැමති නෑනේ. හොල්මනක් අතින් මම දූෂණය